සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. IL T20 ලීගයට අදාළ තවත් තීරණාත්මක තරගයක් ඊයේ දිනේදී පැවැත්වුණා. ඒ ඩුබායි කැපිටල්ස් සහ ගල්ෆ් ජයන්ට් යන කණ්ඩායම් අතර DC වෙනුවෙන් නායක දසුන් ශානකත්, ජයන්ට්ස් වෙනුවෙන් පැතුම් නිස්සංක සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයනුත් ලාංකීය නියෝජන ලෙස සහභාගී වුණා. තරගයේ පැවැත්වුණේ ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනු ගල්ෆ් කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. මේ තරගයේදී පන්දු යැවීම තුලින් සාර්ථක වීමට නුවන් තුෂාරට හැකි වුණේ නැහැ. නමුත් අස්මතුල්ලා ඔමර් සායගේ සුපිරි පන්දු යැවීම හමුවේ DC පිතිකරුවන් අසරණ තත්වයකට ඇද වැටුණා. ඔහු පන්දු වාර 4ක් යොමු කරමින් ලකුණු 46කට කඩලු 3ක් දබා ගත්තා. අවසන් පන්දු වාරයේදී ඔහු ප්‍රහාරයෙන් ලක් වුණත් මුල් පන්දු වාර තුල සිදු කළ යුතු පාඩුව ඔහු සිදු කර හමාරයි. දැඩි පීඩනයකින් තිබූ DC නිමට පණ දෙන්න නායක දසුන් සමත් වුණේ පන්දු 9කින් වේගවත් ලකුණු 23ක් ලබා ගැනීමත් සමග ඔහුගේ ඉනිමට 6 පහර 2ක් සහ 4 පහර 2ක් ඇතුළත් වුණා. දසුන් පන්දුවට පහර දෙන්න පැමිණියේ 18 වෙනි පන්දු වාරයේදී පමණ. ඔහු මීට පෙර පැමිණියා නම් DC ඉනිම 180 සීමාවට ළඟා වීමට තිබුණා. කෙසේ නමුත් පන්දු වාර 20 අවසානයේ DC කණ්ඩායමට කඩලු 6ක් දැවි ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 160ක් පමණයි. පිළිතුරු ඉනිම හබා යාමට පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ රහමදුල්ලා ගුර්බාස් ලකුණු 9කට දැවී ගියා. පසුව ජේම්ස් සහ පැතුම් නිස්සංක එක්ව ලකුණු 97ක සම්බන්ධතාවයක් දෙවෙනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවා. ජේම්ස් පන්දු 45කින් ලකුණු 50ක් රැස් කළා. වෙනද වගේම අරාබියේ ගෙනිකෙලි පත්තු කෙරූ පැතුම් නිස්සංක ජයග්‍රහණයේ නියමුවා වුණේ පන්දු 31කින් වේගවත් ලකුණු 67ක් ලබා ගැනීමත් සමග ඔහුගේ ඉනිම 6 පාර 5කින් සහ 4 පාර 6කින් වර්ණවත් වුණේ බලා සිටින්න නමන් දානන්දයට පත් කරවමින්. සුපිරි පන්දු යැමක නිරතු නායක දසුන් ශානක පන්දු වාර 2ක් පමණක් යොමු කරමින් කඩලු 2ක් දබා ගත්තා. කෙසේ නමුත් පන්දු වාර 18යි පන්දු 5කින් ගල්ෆ් ජයන්ට් කණ්ඩායම ජයග්‍රහී ඉලක්කය පසු කළා. දෙවන වරට තරගයේ වීරය බවට පත් වුණේ පැතුම් නිස්සංකයි. දැනට තරගාවලියේ පෙරමුණේ පසුවන්නේද ජයන්ට්ස් කණ්ඩායමයි. ඒ වගේම දැනට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා, වැඩිම අර්ධශතක ලාභියා, වැඩිම 6 පහර ලාභියා සහ වැඩිම 4 පහර ලාභියා යන සියල්ලටම හිමිකම් කියන්නේ පැතුම් නිස්සංකයි. තරගයෙන් අනතුරුව නායක දසුන්ගෙන් තරගය ගැන වගේම පැතුම් ගැන අදහස් විමසා සිටියා. ප්‍රතිවාදී පිළේ වුණත් අපේකම තියෙන දසුන් ඉතාමත් සතුටින් අදහස් දක්වා සිටියේ මේ අයුරින්. තරගයේ පරාද වීම ගැන දුකයි. ඉදිරි තරග කොහොමද ජය ගන්න උත්සාහ කරනවා. ඔව් ඇත්තටම පැතුම් ඉතාමත් දක්ෂ ලෙස පිතිකරණේ නියලුණා. ඔහුගේ වේගවත් ඉනිම අපේ සැලසුම් අවුල් කළා. නමුත් එකම ජාතික කණ්ඩායමේ සගයෙක් මෙහෙම දක්ෂතා දැක්වීම ගැන ගොඩක් සතුටුයි. ඒක අපේ ජාතික කණ්ඩායමට වටිනවා. ඔහු ඉතාමත් දක්ෂ ක්‍රීඩකෙක්. මෙවන් පොසිටිව් අදහසක් තමයි ඔහු දක්වා සිටියේ. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? පැතුම්ගේ පිතිකරණය ගැන ඔබේ අදහස කුමක්ද? මෙවර තරගාවලිය කවුරු ජය ගනීද? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.